දකුණු ආසියාවේ දිගම වාරියුමක අද ජනතා අයිතියට පත් වෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඒකත් මේ ආර්ථික අර්බුද මැද තියෙන අපේ ශ්‍රී ලංකාවේ. දශක 6කට පමණ පෙර ඇරඹී මහවැලි සැලැස්මේ අවසන් සිහිනය සැබෑ කරලා තමයි මේ විදිහට උතුරු මැද මහ ඇල සනිටුහන් කරමින් ක්‍රියාත්මක දකුණු ආසියාවේ දිගම වාරියුමක අද ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර ක්‍රියාකාරීත්වයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කිලෝමීටර් 27ක් දිග නවීනතම මැෂින් දෙකක් උපයෝගී කරමින් තමයි මේ යාන්ත්‍රය කෝන්දුරුවා ප්‍රදේශයේ ආරම්භ කළේ. මහ ඇල මගින් වාරි පද්ධති 12ක්, එල්ලංගා පද්ධති 130කට ආසන්න වැව් 150ක් පෝෂණය කරනවා. මේකේ ඍජු ප්‍රතිලාභ 25000කට පමණ හිමි වෙනවා. වගා බිම් හෙක්ටාර 74000ක් අස්සක් ගණන පුළුවන් වෙනවා. මේක වනජීවි කලාපයක් හරහා තමයි ඉදි වෙන්නේ. සතුන්ට හානියක් නොවන ආකාරයට තමයි කට් ඇන්ඩ් කවර් භාවිතා කරලා පරිසර හිතකාමී කොලිඩෝවක් විදිහට තමයි ඉදි වෙන්නේ. අවසන් වශයෙන් නාච්චිදුව, හුරුළු වැව, තිසා වැව, කනදරා වැව ඇතුළු වැව් පද්ධති අඛණ්ඩව පෝෂණය වෙනවා. යම්කිසි ආකාරයකට උතුරු මැද ජනතාවට ජලය නොලැබිලා හිටියනම් එයාට ජලය අරගෙන යනවා කියලා තමයි නිලධාරීන් පවසන්නේ. ඉතින් පුදුමයි නේද මේ වගේ පුංචි රටක මේ විදිහේ දැවැන්ත නිර්මාණය කරන එක පිළිබඳ. මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම goodbye.